අයිබෝන් රහ ජීවිතය තුළින් අද කතා කරන්නෙත් වෙනද වගේම විශේෂ මාතෘකාවක් විශේෂ පුද්ගලයෙක් ගැනයි මම මේ කියන්න යන්නේ. විශේෂ මාධ්‍යවේදියෙක් විදියට මට හම්බෙච්ච මිනිස්සු ඉතාමත් විවිධකාර මිනිස්සු තමයි මට හම්බෙලා තියෙන්නේ. ඒ වගේ අපූර්ව මිනිස්සෙක් මට හමු වුණා. ඒ මිනිස්සයා ගැන තමයි අද මම මේ කියන්න යන්නේ වාට. ඔයාලා හැමෝම මම ඇතුළුව ඔබ හැමෝම අපි මේ මුළු සමස්ත රටේ පුරවැසියෝ විදියට අද ඉන්නේ විශාල ඉන්ධන ප්‍රශ්නයක. හැමතැනම ෂෙඩ් වල පෝලිං හැමතැනම QR එක සම්බන්ධයෙන් ගැටලු තම තමන්ට තෙල් මදි ඉන්ධන ටික මදි ගමන් බිමන් දුර යන්න මදි මෙහෙම කියන දේවල් තමයි අපිට අද දවසේ ඇහෙන්නේ. හැබැයි මේ මොහොතේ එහෙම ඇහුනට අපි අනාගතය ගැන හිතනවා නම් අපි හැමෝම තමන්ට පුළුවන් ආකාරයෙන් කළමනාකරණය කර ගැනීම තම තමාගේ යුතුයකමක් බවට මම මේ වෙලාව කියන්න කැමතියි. මොකද එහෙම නැති වුණොත් අපිට මේ තියෙන ඉන්ධන ටිකත් නැති වෙන්න ඉඩ තියෙනවා. මම මේ වලට කියන්න යන්නේ මේ ඉන්ධන කතාවෙම තවත් විශේෂ කතාවක්. මීට කාලයකට පෙර, ඒ කියන්නේ කෙටි කාලයක් ඇති අවුරුද්දකට ආසන්න කාලයකට පෙර මට මිනිස්සෙක් හම්බෙනවා චමින්ද ජොනික්කු කියලා මිනිස්සෙක්. මේ මිනිස්සයා මාව හොයාගෙන ආවේ මම පුවත්පත් කලාවේදියෙක් නිසාම. ඒ කියන්නේ පුවත්පත් වලට මම හරි ආසයි මේ විශේෂාංග ලිපි වගේම අර නව සොයා ගැනීම ලිපිත් ලියන්න. මෙන්න මේක නිසාම මාව සොයාගෙන ආවා චමින්ද කියන මේ මිනිස්සයා. ඒ චමින්ද හරි විශේෂ පුද්ගලයෙක්. දැන් ඔබ දන්නවා අපිට හම්බ වෙනවා සමාජය තුළ විශේෂ පුද්ගලයෝ විවිධාකාර පුද්ගලයෝ. ජීවත් වීම සඳහා විවිධාකාර උපක්‍රම කරනවා විවිධාකාර දේවල් විකුණනවා. හැම දෙයක්ම කරන්නේ ජීවත් වීම සඳහා කියලා අපි හිතනවා. අන්න ඒ වගේ සමාජයක් ඇතුලේ චමින්ද කියන්නේ විශේෂ පුද්ගලයෙක්. ඔහු ඇවිල්ලා මට කිව්වේ මහත්තයා මම පෙට්‍රල් හදනවා. එහෙම කිව්ව ගමන් මට නිකන් පුදුම හිතුණා. එයා ආවෙත් අපේ ගෙදරට මට මතකයි පෙට්‍රල් ලීටරේ බෝතලයක් අරගෙන තමයි මගේ ගාවට ආවේ. ලීටරේ බෝතලේ මගේ අතට දීලා මං ඉතින් සුවඳ බැලුවා. පෙට්‍රල් තමයි. එයා පෙට්‍රල් හදන කතාවක් තමයි කියන්නේ. පෙට්‍රල් හදනවා කෙමිකල් එකකින් තමයි මේ පෙට්‍රල් හදන්නේ. දැන් අපි දන්නවා පෙට්‍රල් නිපදවනවා කියන්නේ විශේෂ කාරණාවක් ඒක. මං ඉතාමත් කෙටියෙන් මේ කාරණාව කියන ඔයාලා අහන්න පුදුමත් ඇති අහන්න ආසාවෙන් ඇති. විශේෂයෙන්ම මේ දවස්වල ඉන්ධන ගැන මුළු ලෝකෙම කතා කරන නිසා අපි හැමෝම ඉන්ධන ප්‍රශ්නයක ඉන්න නිසා ඉන්ධන හදන්න මිනිස්සෙක් ලංකාවේ ඉන්නවා නම් ඒ සුභාරංචිය කොච්චර දෙයක්ද. හැබැයි මේ මිනිස්සයා මගේ ගාවට පෙට්‍රල් ලීටරයක් අරගෙන ඇවිල්ලා මට කිව්ව කතාව පුදුමාකාර කතාවක්. මම කෙටියෙන් කියනවා නම් චමින්ද ජොනික්කු කියන්නේ ලංකාවේ ඉන්න කෙමිකල් ඉන්ඩස්ට්‍රියේ ඉන්න අමුතු මිනිස්සෙක්. නව සොයා ගැනීම කරන කෙමිකල් වලින් විවිධාකාර දේවල් කරන මිනිස්සෙක්. මෙයා තමයි මට මේ පෙට්‍රල් කතාව අරගෙන ඉන්නේ. පෙට්‍රල් හදන්න පුළුවන් මට කෙමිකල් එකකින්. එය ලංකාවේ ඕනෑම වාහනයකට විශේෂයෙන් ඕනෑම වාහනයකට සුදුසු වුණත් එයා කියන විදිහට ත්‍රී වීල් වලටත් බයික් වලටත් ඉතාමත් සුදුසු පෙට්‍රල් වර්ගයක් මට හදාගන්න පුළුවන්. මේ වැඩේට මට උදව් කරනවා නම් මුළු ලංකාවෙම තියෙන ත්‍රී වීල් වලටයි බයික් වලටයි මට පෙට්‍රල් දෙන්න පුළුවන් කියලා තමයි මේ චමින්ද කියන්නේ. ඉතින් මේ කතාව ඉතාමත් ඒ කියන්නේ ආందోලනාත්මක කතාවක්. ඒ වගේම අහන්න ආස කතාවක්. ඒ නිසාම චමින්දගේ කතාව මම අද ඔයාට කියනවා. හැබැයි මම මේ කියන්නේ මීට ටික කලකට කලින් මම මේ කතාව ලංකාවේ ජාතික පුවත්පතේ ඉරිදා පුවත්පතකට මම මේක ලිව්වා. ඒ පුවත්පතේ පළ වුණු ඒ ලිපියම මම ඔබට කියන්නම්. ඔබට ඒ තොරතුරු දැන ගැනීමට ආස හිතෙයි කැමති හිතෙයි. ඒ තොරතුරු වලින් ඔබ ඔහු ගැන විවිධාකාර චිත්‍ර මවා ගනි. ඔහු ගැන යම් යම් දේවල් හිතයි. ඒක නිසා අපි යමු ඉක්මනින්ම චමින්දගේ පෙට්‍රල් කතාවට. රහයි ජීවිතේ සැප දුක සමබර වේ. මම චමින්දගේ පෙට්‍රල් නිපදවන කතාව පුවත්පතේගේ ආටිකල් එක මම ඒ විදිහටම කියන්නම්. මොකද එතකොට වඩාත් නිවැරදි වෙනවා මම මේ කියන කතාව. මොකද මේ වෙලාවේ චමින්දල වගේ අය ගැන හොයන එක ඉතාමත් වැදගත්. මොකද කොවිඩ් කාලේ ඔහු කරපු දේවල්, ඔහු කරපු නිෂ්පාදන, මොකද කොවිඩ් කාලේ වෙනකොට ඔහු පෙට්‍රල් ලීටර් 30000කට වැඩිය නිපදවලා තියෙනවා. හැබැයි නීතියානුකූල නෙවෙයි, අනීතිකයි. නමුත් අවශ්‍යතාවයට මේ වෙලාවේ අපිට පෙට්‍රල් ටිකක් හදාගන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. ඒක නිසා තමයි මට මතක් වුණේ මේ වැඩේ ආයිසරයක් ඔයාලා හමුවට ගේන්න ඕන කියලා. අපි බලමු චමින්ද කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ විදිහට තමයි ජාතික පුවත්පතේ සිරස් තල යොමු වෙලා තිබුණේ. මගෙන් වැඩක් ගන්න පෙට්‍රල් ලීටරේ රුපියල් 150ට මට දෙන්න පුළුවන්. කොවිඩ් කාලේ මම පෙට්‍රල් ලීටර 30000කට වඩා නිෂ්පාදනය කළා. ඒ දවස්වල අපේ ගෙදරට වාහන පොලිසිය ලොකු මහත්තුරුත් මගෙන් පෙට්‍රල් ගත්තා.
අපේ රටේ තියෙන 3 wheel ටිකට මට පෙට්‍රල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඕන ලැබ් එකකට ගිහින් චෙක් කරන්න. මගේ රසායනික සූත්‍රය රජයට දෙන්න සූදානම්. අන්න එහෙම තමයි මේ චමින්ද කියන්නේ. ඉතින් මේක මම ආරම්භය අරන් තියනවා ඔබ මේ ආරම්භය ගැන වැඩක් නෑ. මම චමින්දත් එක්ක කෙලින්ම කතාවට ගියපු තැනින් මම ඔයාලට මම මේ වැඩේ පටන් ගන්නම්. ඒ නිසා මෙන්න මෙහෙම තමයි මං චමින්දගෙන් මේ වැඩේ ආරම්භය ගන්නෙ. සම්පූර්ණ නම ජොනක්කු චමින්ද. කවුරුත් කියන්නේ ජොනී කියලා. අධ්‍යාපන සුදුසුකම් උසස් පෙළ විතරයි. ඒකලෙත් වාණිජ අංශයෙන්. ලෝකෙ මෙච්චර දේවල් තියෙද ජොනීට ඇයි පෙට්‍රල් හදන්න හිතුනේ? මේක මට හිතුනේ පසුගිය කොවිඩ් කාලේ. තෙල් පෝලිම් වල අපේ මිනිස්සු දුක් විඳිද්දී, තෙල් නැතුව රටම කඩා වැටෙද්දී ඉස්සෙල්ලාම මම try කළේ ඒ දවස්වල මගේ ගෙදර ප්‍රශ්නේ විසඳ ගන්න. මගේ බයික් එකටයි කාර් එකටයි පෙට්‍රල් ටික මම හදාගත්තා. වැඩේ සාර්ථක වුණා. ඊට පස්සේ මගේ ළඟම යාළුවන්ට මම පෙට්‍රල් දුන්නා. යාළුවන්ටත් වැඩේ නැගලා ගියා. යාළුවන්ගේ යාළුවොත් මාව හොයාගෙන එන්න වුණා. මම එයාලටත් පෙට්‍රල් දුන්නා. ඊට පස්සේ අපේ ගෙදරට තෙල් පෝලිමක් හැදුනා. ඔන්නෝම තමයි චමින්ද වැඩේ පටන් ගන්නෙ. තා ලස්සන කතා ටිකක් තියෙනවා. කොහෙද ජොනිගේ ගෙවල්? පිළියන්දල. තෙල් පෝලිමක් හැදුනා කිව්වේ මම අර ඉස්සෙල්ලා කාරණේ නැවත අහනවා. තෙල් පෝලිමක් එයාලා ගෙදරට හැදුනා කියලා කිව්වා. තෙල් පෝලිමක් හැදලා කිව්වේ. මම පෙට්‍රල් දුන්නේ බයික් 3 wheel වලට විතරයි. හැමදාම මගෙන් පෙට්‍රල් ගන්න පෝලින් ගහිලා මිනිස්සු ආවා. ජොනි කීයටද ඒ කාලේ පෙට්‍රල් වික්කේ? හොඳ ප්‍රශ්නයක්. ලීටරේ රුපියල් 500ට තමයි මම විකුණන්නේ. හැබැයි මගෙන් 500ට අරන් 1500ට 2000ටත් පිටට තෙල් විකුණුවා. බය හිතුන්නේ නැද්ද? මොන බයක්ද? තෙල් කලඳක් නැතුව රටම නන්නත්තර වෙලා තියෙද්දි මම තෙල් හදන්න මොකටද බය වෙන්නේ? ඉන්ධන නිෂ්පාදනය කරන්න නීතියෙන් අවසරයක් ඕන. මං එයාගෙන් අහනවා. ඒ වෙලාවේ මොන අවසරද සර්? පොලිසියත් ඇවිත් මගෙන් තෙල් අරන් ගියේ. එහෙනම් නඩුවක් වැටෙන්නේ නැති. ඔය කාලේ මගේ වැඩේ නැගලා ගියා. පොලිසියෙන් ඇවිත් මගෙන් නිකන් තෙල් ඉල්ලුවා. දවස් 2-3ක් මම නිකන් දුන්නා. පස්සේ පොලිසියෙන් බැරල් බූලි එවලා මගෙන් නිකන් පෙට්‍රල් ඉල්ලුවා. මම බෑ කිව්වා. ඒක ප්‍රතිඵලයක් විදියට මාව අත්අඩංගුවට ගත්තා. තවම නඩුව කැස්බෑවේ උසාවියේ තියෙනවා. මගේ පෙට්‍රල් උසාවියේ රජයේ රස පරීක්ෂකයන්ට යවුවා. දැන් අවුරුදු 3ටත් වැඩි. මං හිතන්නේ මේ ආටිකල් එක කළාත් මාස කිහිපයක් වෙනවා. දැන් අවුරුදු 3ක් පැනලා ඉවරයි. මම දන්නේ නැහැ මේ නඩුව තවමත් තියද කියලා. ඔබ ඔය වැඩේ කරද්දී ඔබේ අසල්වාසීන්ගෙන් ලැබුණු ප්‍රතිචාර මොන වගේද? දැන් ඔයගේ වැඩක් කරද්දී අසල්වාසීන් ඉස්සෙල්ලාම කොක්ක අදින්නේ, ඉස්සෙල්ලාම බකට් එක අදින්නේ. මං චමින්දගෙනුත් ඇහුවා අසල්වාසීන්ගෙන් කොහොමද ඔයාට තිබුණු ප්‍රතිචාර කියලා. ගෙදරට තෙල් පෝලිම වැඩි වෙද්දී මගේ අත මිටත් සරු වුණා. අහල පහල අයටත් තෙල් දුන්නේ මම. නමුත් පසුව පෙත්සම් ගැහුවා. මේ වැඩේ අනාරක්ෂිතයි කියලා. ඒ තමයි අහල පහල අයගේ ප්‍රතිචාර. ඇත්ත අනාරක්ෂිතයි. තෙල් වගේ දෙයක් නිෂ්පාදනය කරනවා කියන්නේ, ඉන්ධන වගේ දෙයක් නිෂ්පාදනය කරනවා කියන්නේ ඉතාමත් අනාරක්ෂිත දෙයක්. ඔබට හිතුන්නේ නැද්ද මේ වැඩේ අනතුරුදායක බව? හිතුණත් මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබුණේ නැහැ. හැමෝම හෙව්වේ පෙට්‍රල්. මම ඒකට අවශ්‍ය සැපයුම දුන්නා. ඔච්චර සැපයුමක් දෙන්න කී දෙනෙක් ඔබ ළඟ වැඩ කරාද? මමත් එක්ක මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. ඊට අමතරව මගේ වැඩේට සහයෝග දීපු ගමේ මිනිස්සුත් හිටියා. ඒ හැමෝගෙම සහයෝගේ මට ඒ වෙලාවේ ලැබුණා. සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම් හල්වල තෙල් ගබඩා කරන්නේ භූගතව, ඉතාමත් ආරක්ෂිතව. ඔබේ ඉන්ධන ගබඩා කරගත්තේ කොහොමද? මං චමින්දගෙන් ඇහුවා. ලොකු බැරල් වල තමයි මම පෙට්‍රල් ගබඩා කරගත්තේ. පුළුවන් තරමින් අවදානම අවම කරගෙන වැඩේ කරගෙන ගියා. ඊට පස්සේ වැඩේ නැවතුවද? පිස්සුද මහත්තයෝ? ඒ කාලේ මගෙන් පෙට්‍රල් ගත්ත අය මට වැඩේ නවත්තන්න දුන්නේ නැහැ. රාජගිරිය ඔබේසේකරපුර සෙට් එකම ඒ කාලේ මගෙන් පෙට්‍රල් ගත්තේ. උන් ඇවිත් මාව ඔබේසේකරපුරට එක්කරන් ගියා. රටේම ඇඳරි නීතිය. ඔබේසේකරපුර ග්‍රවුන්ඩ් එක තමයි මගේ තෙල් මෙහෙයුම් ඊට පස්සේ දියත් කළේ. වත්තේ කොල්ල මට ආරක්ෂාව දුන්නා. එතෙන්ට තෙල් පෝලිං හැදුවේ නැහැ. කොල්ල මගෙන් තෙල් ලීටරේ රුපියල් 500ට අරන් වත්තෙන් පිටට ගිහින් උන් ඒක වැඩි ගානට වික්කා. ඒ දවස් ටිකේම උන්ගේ ජීවිකාව වුණේ මගේ පෙට්‍රල්. රායි ජීවිතේ සැපදුක සමබර වේ. මට මැවිලා පේනවා. ඒ කියන්නේ ඒ දවස්වල ඇන්තරි නීතිය දවස්වල කොවිඩ් කාලේ දැන් අද මේ ලෝක අර්බුදෙත් එක්ක ලෝක යුද අර්බුදෙත් එක්ක තාම තෙල් ප්‍රශ්නේ අපේ රටේ පටන් ගත්ත විතරයි. මේක කොතනින් නතර වෙයිද කියන එක තීරණය වෙන්නේ ඉරානයේ, ඇමරිකාවයි, ඊශ්‍රායලයේ ගන්න තීරණ මත. ඒ නිසා අපිට කියන්න බෑ මේ වැඩෙත් කොතනින් නතර වෙයිද කියලා. ඉතින් මට මැවිලා පේනවා අර කොවිඩ් දවස්වල ඒ කියන්නේ ඇන්තරි නීතිය කාලේ මෙයා පොලිසියෙන් පන්නද්දී ගමේ මිනිස්සු විරුද්ධ වෙද්දී මේ වැඩේ අරන් යන්නේ ඔබේසේකරපුරට.
එතන හරියට ෆිල්ම් එකක් වගේ වෙන්නේ නැති කියලා මට හිතෙනවා. අපි තවදුරටත් කතා කරමු චමින්දගේ මේ ආටිකල් එක. මම අහනවා එයාගෙන් වැඩේ නතර වුණේ කොතනින්ද? වැඩේ නතර වුණේ තෙල් ඇවිත් අපේ රටට සාමාන්‍ය තත්ත්වයට ආවෙන් පස්සේ. ඒ කියන්නේ අර අර්බුදේ කාලෙම පුරාම කොවිඩ් කාලේ පුරාම මෙයා තෙල් නිෂ්පාදනය කළා තියෙනවා. දැන් පෙට්‍රල් හදන්නේ නැද්ද? දැනට මගේ වාහන වලට විතරයි හදන්නේ. ඒ කියන්නේ වර්තමානයේත් ඔහුගේ වාහන වලට විතරක් එයා තෙල් නිෂ්පාදනය කරගන්නවා. ඒකයි මම මේ කතාව නැවත නැවත කියන්නේ. ජොනිගේ පෙට්‍රල් වල ප්‍රමිතිය ගැන තක්සේරුවක් තියෙනවද? මෙහෙමයි. මගේ ළඟ ලොකු විද්‍යාගාර නැහැ, තාක්ෂණ නැහැ. නමුත් යම් යම් රසායනික ද්‍රව්‍ය කීපයක් එකතුවෙන් මම පෙට්‍රල් නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදියට දුන් පරීක්ෂණය අසමත් වුණු මෝටර් සයිකලයකට මගේ පෙට්‍රල් දාලා දුන් පරීක්ෂණය සමත් කළා. වැඩේ සමත් වුණා. මගේ පෙට්‍රල් වල කාබන් ප්‍රතිශතය අවම බව ඒ දුන් වර්තාවෙන් ඔප්පු වුණා. මේ දැන් මෙයා කියන්නේ. දැන් ඔබේ යෝජනාව කුමක්ද? ඇත්තටම මම මගේ රටට යෝජනා කරන්නේ මගෙන් වැඩක් ගන්න කියලා. මට තාක්ෂණය දෙන්න. මගේ පෙට්‍රල් ලැබ් එකට අරන් ගිහින් චෙක් කරන්න. මම අලුත් රජයට යෝජනාවක් කරනවා. මට පුළුවන් අපේ රටේ 3 wheel ටිකට පෙට්‍රල් දෙන්න. ඒ කියන්නේ අපේ රටේ තියෙන 3 wheel ලක්ෂ 20කට වැඩි ප්‍රමාණයකට මට පෙට්‍රල් දෙන්න පුළුවන්. රජයෙන් මට සහයෝගය දුන්නොත් පෙට්‍රල් ලීටරේ රුපියල් 150ට මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මීට ටික කලකට කලින් මෙයා කියන්නේ. නමුත් දැන් වුණත් එයාත් එක්ක කතා කළොත් මොනවා හරි කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේව ඉතින් පරීක්ෂණය කළා එයාගෙන හොයලා බලලා කරන්න ඕන වැඩ. වගකීමෙන්ද කියන්නේ? මම එයාගෙන් අහනවා. ඔව්. මට ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් අවශ්‍යයි. මට එතුමාට කියන්න ඕන මගෙන් වැඩක් ගන්න කියලා. අපි තෙල් වෙනුවෙන් පිටරටවල් වලට යවන ඩොලර් අඩු කරගමු. මට අවශ්‍ය මගේ නිෂ්පාදනය නීතියානුකූලව කිරීමට අවසරේ විතරයි. අන්න ඒක තමයි තාමත් වැදගත් දේ. අපිට හිතන්න පුළුවන් මේ නිෂ්පාදනය අනීතිකයි. මේව කරන්න බැරි වැඩ. නමුත් ඔහු යම් විදියකින් හරි පෙට්‍රල් කියන ඒ කියන්නේ ඉන්ධන ඔහු නිෂ්පාදනය කරනවා. වෙනත් කෙමිකල් වර්ගයකින් හරි කුමක් හෝ රසායනික සූත්‍රයකින් ඔහු පෙට්‍රල් නිපදවනවා. ඉතින් අපිටත් මේ වෙලාවේ වැඩක් ගන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. මේ වගේ මිනිස්සු ඉන්නවා. ඉතින් ඔවුන් ගැන හොයලා බලලා ඔවුන්ව නිරීක්ෂණය කරලා පරීක්ෂණය කරලා ඔවුන්ගෙන් වැඩක් ගැනීම මේ වෙලාවේ වටිනවා කියන එකයි මගේ යෝජනාව. මම අවසානයේදී මෙයාගෙන් අහනවා මේ වැඩේ නීතිමය පැත්ත හොයලා බැලුවේ නැද්ද? ඇත්තටම මම එහෙම දෙයක් දන්නේ නැහැ. පෙට්‍රල් හදන්න අවසර ගන්න ඕන තැනක් ගැන මම දන්නේ නැහැ. ඒකයි මම රජයෙන් ඉල්ලන්නේ. මාව නිසි මගට යොමු කරලා මගෙන් වැඩක් ගන්න. ඇත්තම කිව්වොත් රටක් විදියට අපිට ගොඩ යන්න පුළුවන් වැඩක් මේක. සමහර විට තෙල් තියෙන රටවල් මේ වැඩේට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මම පෙට්‍රල් නිෂ්පාදනය කරන රසායනික සූත්‍රය මම රජයට උනත් දෙන්න සූදානම්. දැන් එයා ඒ දවස්වල කියනවා පෙට්‍රල් නිෂ්පාදනය කරන ඉන්ධන නිෂ්පාදනය කරන රටවල් මේ වැඩේට විරුද්ධ වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් මේ වෙලාවේ රටවල් සියල්ලම ඉන්නේ යුද්ධයක. ඒක නිසා පොඩි නිදහසක් අවකාශයක් හැදිලා තියෙනවා මේ පෙට්‍රල් නිෂ්පාදනය කරන්න. මම නැවත අහනවා ජොනිගේ පෙට්‍රල් පාවිච්චි කරපු මිනිස්සු ඊට පස්සේ ඒ ගැන මොකද කිව්වේ? දැන් පෙට්‍රල් එයාගේ පෙට්‍රල් පාවිච්චි කරපු මිනිස්සුන්ගේ ප්‍රතිචාර මම ඇහුවා. මම කිව්වනේ මම පෙට්‍රල් දෙන්නේ බයික් වලටයි 3 wheel වලටයි විතරයි. කිසිම මිස්කිරිල්ලක් නැහැ. වෙනදට වඩා තෙල් වැඩ කරනවා. වාහනේ මාර පිකප්. ඔය ටික තමයි එයාලා මට කියන්නේ. ඇයි ඔබේ පෙට්‍රල් නවීන වාහන වලට අනුමත නොකරන්නේ? මම එයාගෙන් අහනවා ඔයාගේ පෙට්‍රල් ඇයි නවීන වාහන වලට අනුමත නොකරන්නේ කියලා. ඇත්තටම මගේ වාහනේ තවමත් පදින්න මගේ පෙට්‍රල් වලින්. කවදාවත් මම ෂෙඩ් එකකින් තෙල් ගහලා නැහැ. එන්ජින් වලට කිසිම අවුලකුත් නැහැ. ඒත් හරියට ප්‍රමිතිය පරීක්ෂා නොකොට මම අලුත් වාහන වලට මගේ පෙට්‍රල් ගන්න කියලා මට කියන්න බෑ. ඒකයි මම කියන්නේ ප්‍රමිතියෙන් යුතුව මේ වැඩේ මට කරගෙන යන්න සහයෝගය දෙන්න කියලා. මං අහන ඔයාගේ නැවත වතාවක් පෙට්‍රල් වල තියෙනවනේ ඔක්ටේන් 92 95 කියලා දෙවර්ගයක්. ඔබේ පෙට්‍රල් වල ඔක්ටේන් ප්‍රමාණය කීයද? ඉතාමත් වටිනා ප්‍රශ්නයක් නේ. යාගෙන් අහන්න ඕනනේ ඒක. මං ඇහුවා ඒක. මට ඒක කියන්න බෑ. ඒ පහසුකම් මගේ ගාව නැහැ. ඒකයි මම කිව්වේ මුලින්ම මගේ නිෂ්පාදනය රජය මැදිහත් වෙලා පරීක්ෂා කළා මේ වගේ වැඩක් ගොඩ දාන්න ඕන රටක් විදියට නේ මහත්තයෝ. ඔන්න එයා කියනවා ඒක තමයි මං කිව්වේ. මාව පරීක්ෂා කරන්න. මගේ තෙල් පරීක්ෂණාගාරයකට අරන් ගිහිල්ලා චෙක් කරන්න. මේ වගේ වැඩක් ගොඩ දාන්න ඕනේ රටක් විදියටනේ මහත්තයෝ කියලා චමින්ද කියනවා. අපිව කුදලගෙන ගිහින් පොලිසියට දාන එක නෙවෙයි වැඩි. අන්න ඒක තමයි දැන් මේ වගේ දෙයක් හොයාගත්ත කෙනෙකුට මේ වගේ දෙයක් හොයාගත්ත එකෙක් හොරෙක් කළා අනීතිකයි කියලා අපේ රටේ තියෙන්නේ නඩු පවරන එක සහ පොලිසියට අරන් යන එක. ඒ එහෙම නැතුව මේ වගේ මිනිසුන්ගෙන් වැඩක් ගන්න පුළුවන්ද කියන එක තමයි අපි මේ අර්බුදකාරී අවස්ථාවවලදීත් හිතන්න ඕනේ. මං එයාගෙන් අහනවා හදිස්සියෙන්වත් මේ යෝජනාවට රජය ප්‍රතිචාර දැක්ුවේ නැත්තම් මොකද කරන්නේ? මට විශ්වාසයක් තියෙනවා රජය මගෙන් වැඩක් ගනී කියලා. එහෙම නොවුනොත් මම මගේ සොයා ගැනීම
ඉන්දියාවට විකුණනවා. ඒකත් ඉතාමත් දරුණු ප්‍රකාශනයක්. ඒ කියන්නේ රටක් විදියට මේ වගේ සොයා ගැනීම කරපු අය බොහොමයක් අය වෙන රටවල් වලින් ටක් ගාලා ගන්නවා. ඉතින් මෙයා මීට මාස කීපයකට කලින් කිව්වේ මේ වෙලාවේ ආණ්ඩුව මගෙන් වැඩක් ගත්තේ නැත්තම් මම මේ වැඩේ ඉන්දියාවට විකුණනවා. දැනටත් ඉන්දියාවට විකුණලත් දන්නේ නැහැ. මට යව හමු වුණේ නැහැ මාස කීපයකින්. ඒ නිසා මේ වැඩේ කොහොම වුණාද කියන එකත් හොයලා බලන්න ඕන. ඉන්දියාවත් එක්ක සම්බන්ධතා තියේද? ඔව් මට ඉන්දියාව චීනය ඩුබායි එක්ක ලොකු සම්බන්ධතා තියෙනවා. නිතර මම මේ රටවල් වලට යනවා එනවා. ඒ කියන්නේ චමින්ද කියන්නේ මේ රටවල් එක්ක ඉතාමත් ඒ කියන්නේ රටවල් එක්ක සම්බන්ධතා තිබුණු කෙනෙක් කියලයි මට හිතෙන්නේ. ඉන්දියාවත් එක්ක සම්බන්ධතා තියේද? ඔව් මට ඉන්දියාව චීනය ඩුබායි එක්ක ලොකු සම්බන්ධතා තියෙනවා. නිතර මම මේ රටවල් වලට යනවා එනවා. ඒ කියන්නේ දැනටමත් ඒ ගැන ඔවුන් දන්නවද? ඔව් ඉන්දියාවෙනුත් ඩුබායි වලනුත් ලොකු සමාගමකින් මගෙන් මේක සල්ලි වලට ඉල්ලුවා. කොහොමද වැඩේ? ඒ කියන්නේ ඒ වෙනකොටත් මේ වෙනකොටත් මෙයාව සල්ලි වලට ගන්න, මෙයාගේ මේ රසායනික ක්‍රියාවලිය සල්ලි වලට ගන්න ඉන්දියාවත් ඩුබායිත් ඉල්ලීම් කරලා තියෙනවා කියලා චමින්ද කියනවා. මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රයක් ගන්න බැරිද? මං එයාගෙන් අහනවා. පෙට්‍රල් හොයාගත්තේ මීට අවුරුදු 100 ගානකට කලින්. කොහොම හැදුවත් එකම නිෂ්පාදන නිසා මේකට පේටන්ට් බලපත්‍රය ගන්න බෑ. එහෙම තමයි එයාගේ උත්තරය වෙන්නේ. ජොනිගේ කෙමිකල් ආශ්‍රිත වෙන නිෂ්පාදන තියේද? මගේ සමහර සොයා ගැනීම් වෙනත් අයට මම විකුණලා තියෙනවා. ගොඩක් මම නිෂ්පාදනය කරන්නේ කොස්මැටික්. ඒ දේවල් මගෙන් අරන් වෙනත් අය ලස්සන බ්‍රෑන්ඩ් කරලා එයාලගේ ප්‍රොඩක්ට් එකක් විදියට විකුණනවා. ඊට අමතරව පිරිසිදු කාරක දියර සහ කුඩු වර්ග මම නිෂ්පාදනය කරනවා. මං කිව්වේ අර කෙමිකල් ජොනි කියලා තමයි ෆීල්ඩ් එකේ හඳුන්වන්නේ. ඒ කියන්නේ ජොනි කෙමිකල් වලින් කරන මැජික් මටත් හිතා ගන්න බෑ. මොකද මම දවස් දෙක තුනක් එයාත් එක්ක හම්බුණා. විවිධාකාර නිෂ්පාදන කරනවා, අත්හදා බැලීම් කරනවා. ඒ අතරේ එයා කියනවා මගේ වැඩිපුරම නිෂ්පාදනය කරන්නේ කොස්මැටික් කියලා. ඒ කියන්නේ ඔය විලාසිතා, ලස්සන වෙන්න ගාන ක්‍රීම් වර්ග මේවා තමයි කෙමිකල් වලින් නිෂ්පාදනය කරන්නේ. ඉතින් මේකේ එක පුරුකක් තමයි මේ චමින්ද කියන්නේ. අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන්නේ කුමක්ද? අන්තිමට කියන්න තියෙන්නේ මගෙන් වැඩක් ගන්න. අපිට තෙල් නිදි නැහැ. පිටරටින් අත්‍යවශ්‍ය බඩු අපි ගේනවා. අපේ රටින් පිටරට ගන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ. තේ, රබර්, කුරුඳු වගේ දේවල් ගන්න අපි. ඒව නැති වුණා කියලා ඔය රටවල් වලට දැනෙන්නේවත් නැහැ. හැබැයි අපි පිටරටින් ගේන තෙල් නැති වුණොත් අපි ඉවරයි. තෙල් තියෙන රටවල් වල යුද්ධයක් කොයි වෙලාවෙ ඇවිලෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා මම අවසාන වශයෙන් ඉල්ලන්නේ මගෙන් වැඩක් ගන්න. අපේ රට ගොඩ යන විදිහේ වැඩක් අපි කරමු. ඉතින් මෙන්න මේ කතාව තමයි මම ඔයාලට කියන්නේ. මොකද මට ජොනීව කන්ටැක්ට් කරගන්න බැරුණා අද දවසේ හෝ මම මේ try කරා ඔහුත් එක්ක වීඩියෝ වැඩසටහනක් කරන්න. නමුත් ඔහුව සම්බන්ධ කරගන්න බැරුණා. ඒක නිසා තමයි මම අද මේ ආටිකල් එක නැවත වතාවක් ඔයාලට කියන්න ගත්තේ. මොකද මේ අවසානයේ කියන ටික ඉතාමත් වැදගත්. මීට මාස කිහිපයකට කලින් ඔහු කියනවා තෙල් තියෙන රටවල් යුද්ධයකට කොයි වෙලාවෙ පැටලෙයිද දන්නේ නැහැ. අන්න එතන තමයි අර්බුදේ එන්නේ. දැන් අපිට ඒ අර්බුදේ යථාර්ථයක් වෙලා තියෙන්නේ. ඉතින් අපි යුද්ධයක පැටලිලා තියෙන ඒ රටවල් අපි ඒකෙන් දැන් අපි තමයි දැන් ඒකේ පරිප්පුව කන්නේ. ඒක නිසා දැන් අද දවසේ දැන් මේ වෙනකොට QR කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් QR කෝඩ් එකෙන් පුළුවන් තරමක් අපි තෙල් අඩු වැඩි වශයෙන් ගහ ගන්න පුළුවන් වෙනවා. මෙතනින් එහාට තවදුරටත් මේ යුද්ධය ඇවිල්නොත් තෙල් බිඳුවක් කරන්න නැති රටක් ගැන අපිට හිතන්න වෙයිද කියලාත් අපිට හිතා ගන්න බෑ. ඒ නිසා මේ වගේ මිනිස්සුන්ගෙන් අපිට අපි හිතනවට වැඩි දේවල් කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මෙහෙම මිනිස්සු ජීවත් වෙනවා. අපි වැඩක් ගන්න උත්සාහ කරමු. ඉතින් ඔහු දන්න කියන කෙනෙක් නම් ඔබට අවශ්‍ය නම් මට සම්බන්ධ කර දෙන්න පුළුවන්. ඔහුව ඒ කියන්නේ මේ අපේ රටක් විදිහට කරන වැඩකටදී ඒක නිසා අපි බලාපොරොත්තු වෙලා ඉමු මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න ක්‍රමයක් ගැන. ඉතින් මේ හමුවීම ඊටම ක්ෂණිකව හමු වුණේ මේ අද රටේ පත් වෙලා තියෙන උද්ගත වෙලා තියෙන ඉන්ධන අර්බුදය නිසා. එහෙනම් ජය වේවා. අපි හමු වෙමු අලුත් දවසක සතුටු සිතින් රහයි ජීවිතය තුලින්. රහයි ජීවිතේ සැප දුක සමබර වේ.